කොහොමද ඉතින් අද චූටි vlog එකක් අරගෙන ආවා. අද තාත්තගේ බර්ත්ඩේ එක. දැන් වෙලාව 9යි ගානක්. තාත්තා දන්නේ අද තාත්තගේ බර්ත්ඩේ එක. එහෙනම් යන් තාත්තා සර්ප්‍රයිස් කරන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. එන්න සීයාගේ උපන්දිනේ. මේ කරේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Tata. Happy birthday to you. Ko apuri gana. Yay! දරුවට කියන්නේ වැරුණානේ. ලැජ්ජයි ඉතිල දරුවට. මාව එන්න. මාවට කන්නේ. අයියා තීන් සැරේ මෙතෙන්ට. වෙන්නේ මේක. නංගිට කවන්න. කොහෙද දැන් බලන්න. ලෙච්චේ එක එන්නේ. මොකද්ද? ආහා බයි. තාත්තේ යනවලු. ආහා උදන්නයි. Happy birthday සන්නයි. Thank you. මට කේක් කෑල්ලක් තියන්න.
දැන් කිරි ඕක අතරගෙන මේසෙට ඉරිලා. ඔය කනවද? නෝටි බබා. ඉතින් ඊයේ අම්මයි මමයි ගිහිල්ලා තාත්තට කේක් එකක් අරගෙන ආවා. මේ තාත්තා හවස් වෙද්දි හේනේ වගාව යන හින්දා අපිට හිතුවා මේ තාත්තා වගාව ඉඳලා උදේ එන වෙලාවට කේක් එක කපමු කියලා. කොණ්ඩේ කපලා තිබ්බේ නැහැ. ගොඩ කාලෙකින් අම්මා උදේ අලගෙන කොණ්ඩෙත් කැපුවා. ඊට පස්සේ තමයි ඔන්න කේක් එක රෙඩි කරලා කැපුවේ. කිරිබත් හදලා මම උදේ 5ට නැගිටලා කිරිබත් වෙලා කොහොම කරලා හදලා තිබ්බා. කොහොම හරි තාත්තා දන්නේ නැහැ අද බර්ත්ඩේ එක කියලාවත්. සර්ප්‍රයිස් වුණා අන්තිමට. හරිම සතුටුයි. පුංචි හරි දෙයකින් හරි තමන්ගේ දෙමාපියන් සතුට කරන්න. ඒක එයාලා නොහිතන වෙලාවක ඒ සතුටින් එයාලේ පොඩි දෙයින් හරි ඒ සතුට වෙන සතුට ඔයාලට ಜಾති පිනක්. ඒක කිසිම දෙමාපියෙක්ට දුකක් දෙන්න එපා. ඒක අපිට ಜಾති විඳවන්න නෙවෙයි. වගේම එයාලා චූටි දෙයකින් හරි ලැබෙන හැම තප්පරයක්ම සතුටෙන් තියන්න. ඒකත් අපිට ಜಾති හොඳ විදිහට විපාක දෙයි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. තව චූටි vlogs ඒවා අරගෙන හැමෝටම මුත්සන්නයි. හැමෝම සතුටින් ඉන්න. bye. Thank you.